මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි කේල් රාහුල් සමගින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කළ යුත්තේ පැතුම් නිස්සංකද එහෙමත් නැත්නම් බෙන් ඩකට්ද කියන එක. ඔයාලා මේ වෙද්දි දැනටමත් දන්න කාරණාවක් තමයි පැතුම් නිස්සංක සහ බෙන් ඩකට් කියන ක්‍රීඩකයන් දෙදෙනා අතරින් එක් අයෙකුට පමණයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදා වෙන්නේ. ඒකට හේතුව තමයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වෙද්දි තීරණය කරලා තියෙනවා කේල් රාහුල්ල පසුගිය තරගාවලියේ වගේම ඔවුන්ගේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වශයෙන් ක්‍රීඩා කරවන්න. අපි බලමු බෙන් ඩකට් සහ පැතුම් නිස්සංක යන ක්‍රීඩකයන් දෙදෙනා අතරින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වශයෙන් කටයුතු කිරීමට සුදුසුම පිතිකරුවා කවුද කියන එක ගැන. ඉතින් මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී පැතුම් නිස්සංක ඉන්දිය රුපියල් කෝටි 4කට තමයි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ. නමුත් බෙන් ඩකට්ව මූලික ක්‍රීඩක වෙන්දේසියේදී අලවිව්වේ ඉන්දිය රුපියල් කෝටි 2ක මුදලකට. ඉතින් ඒ කාරණාවේදී නම් පැතුම් නිස්සංක බෙන් ඩකට්ට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා අපිට හිතන්න පුළුවන්. මේ දෙදෙනාගේ ජාත්‍යන්තර පන්දුවාර 20 පිටිය තුල දැක් වූ දක්ෂතා පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක යෙදුනොත් බෙන් ඩකට් මේ වෙද්දි ක්‍රීඩා කරලා තියෙන්නේ එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ 21කට පමණයි. එහිදී ඔහු ලකුණු 527ක් රැස් කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඊට අර්ධ ශතක 3ක් ඇතුළත්. නමුත් පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ 91කට ක්‍රීඩා කරලා ලකුණු 2648ක් රැස් කිරීමට සමත් වෙලා තියෙනවා. ඔහුගේම ලකුණු සංඛ්‍යාවට ශතක 2ක් සහ අර්ධ ශතක 19ක් ඇතුළත්. ඉතින් මේ දෙදෙනාගේ ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ දැක් වූ දක්ෂතා පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනයක් කිරීමේදී අපිට පැහැදිලි වෙන්නේ බෙන් ඩකට්ට සාපේක්ෂව පැතුම් නිස්සංක ඉදිරියෙන් ඉන්නවා කියන එක. බෙන් ඩකට් කියන්නේ එංගලන්ත කණ්ඩායම ගොඩක් වෙලාවට එක්දින සහ ටෙස්ට් තරඟ සඳහා යොදා ගන්නා පිතිකරුවෙක්. කොහොම වුණත් ඔහු දේශීය ක්‍රිකට් පිටිය තුල පන්දුවාර 20 තරඟ වැඩි වශයෙන් ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් පැතුම් නිස්සංක කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් එක්දින සහ පන්දුවාර 20 යන තරඟ ආකෘති තුනේම විශිෂ්ට දක්ෂතා දක්වපු පිතිකරුවෙක්. ඉතින් මේ කාරණාවත් පැතුම් නිස්සංකට ඉතාමත් පොසිටිව් පොයින්ට් එකක් විදිහට තමයි මම දකින්නේ. වමත් සහ දකුණත් පිතිකරන සුසංයෝගය ගැන කතා කරද්දී කේල් රාහුල් කියන්නේ දකුණත් පිතිකරුවෙක්. ඉතින් මේ කාරණාවත් එක්ක ඔහු සමග පිටියට පිවිසෙන අනෙක් ආරම්භක පිතිකරුවා ගොඩක් වෙලාවට වමත් පිතිකරුවෙකු වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා අනුමාන කරනවා. ඉතින් අපිට මේ කාරණාව ගැන නම් ස්ථිරව ප්‍රකාශ කරන්න අමාරුයි. මොකද තවමත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කේල් රාහුල් සමග පිටියට පිවිසෙන ආරම්භක පිතිකරුවා කවුද කියන එක නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. බෙන් ඩකට් කියන්නේ වමත් පිතිකරුවෙක්. ඒ වගේම පැතුම් නිස්සංක කියන්නේ දකුණත් පිතිකරුවෙක්. ඉතින් මේ කාරණාවේදී පමණයි බෙන් ඩකට් පැතුම් නිස්සංකට වඩා ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඇතුලේ තවත් දක්ෂ ආරම්භක පිතිකරුවෙක් සිටිනවා. ඔහු තමයි පෘථ්වී ෂෝ. ඉතින් මෙයා තුන්වෙනියා විදිහට පැතුම්ට සහ ඩකට්ට අභියෝගයක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ හැම දෙයක් දිහාම සංසන්දනාත්මකව බලද්දී අපිට පැහැදිලි වෙනවා බෙන් ඩකට්ට සාපේක්ෂව පැතුම් නිස්සංක පන්දුවාර 20 ක්‍රිකට් පිටිය තුල විශිෂ්ට පිතිකරුවෙක් කියන එක.